තියෙන්නේ කුස්සැලි ඔය මාළු පාන්න. විකාර කලපුවක් වෙලා යන හොඳ වලු ටික වදින. මාළු පයින්නවනේ මෙතන බන්ට් එකේ. මේ ඔය නූලේ මේක මොකද්ද බං? ඕකනේ බ්‍රේකට් ලයින් කියන්නේ. ඒ කියන්නේ අර අපි දාන නෝ අර මොකද්ද මේ තංගුස් නේ. ඔකේ විශේෂත්වය මොකද්ද? මේක ඉතින් අරක වගේ වඩා අයිය. නෑ අයිය කියන්නේ මේක හොඳයි. හොඳයිනේ. විදුස් ගන්න ඉතින් ගොඩක් මේලවා ගන්න. අදීත් දන්නේ නැහැ වලේ වතුර නම් අමුණ ඇරලා තියෙන්නේ නේ. අමුණ ඇරලා නේද විදුස්. අර ගෙනාපු ඔන්ලයින් ගෙන ලොකු එකද ගන්න පොඩි ලුවර් එක? මේක නන්නේ ඒ සයිස් එකේ කන්නනේ. ඒක මොහොතට ගන්න. රොත් දාන්නත් උන්නේ. නැත්නම් හා? නැත්නම් බෑ දුර පිට කරන්නේ. මුකුවා පොඩි මෙහි හොඳුරක් තියෙනවා සුදු වැටෙනවද අර හරියට වෙලා හරියට ගියා නම් බං ඒ හරියනම් මරුවේ යන්න ඕනේ අර පැත්තෙන් බා බහැලා නියර දිගේ යන්න තියෙන්නේ බලන්න මෙතන මොනවද කරන්නේ පොඩි දෙක වුණා ඉස්ස ගැහුවා නම් හරිනේ ඉස්ස ගහ මේ මොකද්ද මං ඒ කැල්ල? ඕකෙන් තමයි මේ පැටලෙන්නේ නැතු වෙන්නේ ලූ එක දැම්මට. දැන් ඊට පස්සේ පැටලෙනවා මේ මූල කරගෙන. මොකද්ද ඒක කියේ? මම දන්නේ නැහැ. නම ඩිවයිස්. මොකක් කර කැලක් කිකජොටික් එක. අලුවරේ පැටලෙන්නේ නැහැ නේ. ඉස්ස ගැහුවා නම් හරිනේ. ඉස්ස ගන්න කටුවක් ගාලා උන්නේ. ආ එහෙම. එන අරුව ගන්න. කටු ගෙනාවේ නැහැ. A to Z ඔක්කොම ගැට ගහ ගන්න ඉතින් ඔක්කොම තියෙනවා. සරණ හිටියා මේකේ මාළුවේ. මම බට්ටොත් ගෑනක් හිටිය අර බන්ට් එක උඩින් යනකොට. දඩ සයිස් එක කිලෝ 3-4 වගේ. ටික මලකඩ කාලා වගේ. ඒක නා වලන්නේ. ඒද මුහුද දාලා මුහුදනේ මේක ගහනවා නම් කට්ටක් දාන්න ඕන කියන්නේ ඒ කටුව නෑ න පැටලෙන්නේ ගන්න ඉන්දියන් දුවරෙක්
තියෙන්නේ කෙලින්ම පරයින්ට ගහන්න තියෙන එක. ගඩ සයිස් එක. මුහුදේ ගහන්න තියෙන්නේ. අපි මේ නිකන් ටෙස්ට් කිරිල්ලක් කරන්නේ යාළුවා. ඊනාව පිටත් අදා බලන්න. මෙතන මතකද රාඳාඳු මේක කිලෝ දෙකක විතර එක්කද එහා පැත්තේ එතනත් මුහුතේ වතුර ටික හෙල්ලෙන්නේ නැහැ. මුසල්මනේ දිනනවා කියන්නේ මාළු ඉන්නවා. බොර වෙලා වගේ තියෙනවා. බොර වෙනවා කියන අදිනව අනිවාර්යයෙන්. බොරෙන් ගැට ගහගත්තා. අත්‍යවශ්‍යම බාන්නේ මොකද මේ වැඩි? ඔන්න කතුරද? කතුර තමයි. කතුර නැත්නම් කට ඉවරයි. බලමු try එකක් දීලා සාමාන්‍ය මාළුවෙක් ගන්න නේ. මෙතන විශේෂත්වයක් තියෙනවා මොකක්ද කියන්නේ? පාලමයි. පාරයි. ඇයි යමුනේ? අමුණයි. එකම තැන තියෙන තැන. මේ තියෙන්නේ රේල් පාර. අමුණ ඊට එහා පැත්තෙන් පාර. මොන දැන් අපි රොඩ් එක ගහන්න යන්නේ. රොඩ් එක අපි දාගන්න හදන්නේ. මෙහාට එන්නන්නේ මාවත් එක්ක. ගහේ පැටලේ. ඇඳ ගහක් තියෙනවා. කැඳ ගහේ පැටලෙන්නේ නැති වෙන දාන්නේ. ලුවර් එක කැඳ ගහයි. වෙන එකක් ගන්න. පළවෙනි පාරම කැඳ ගහේ එක්ුණා ලුවර් එකයි ඔක්කොම. දැන් මේක කඩලා මේ වෙන එකක් අමුණ ගන්න හදා. අයියෝ සල්ලි. කොහොමද අරගා ගෙහුවා? ගහ කපන්නේ. මෙතන තමයි අපිට ආඳ වැදුන්ට යන. ගහන්න හදන්නේ මොන වුණ හරියට. ගහපු දෙවෙනි පාරෙම ලුවරෙක් ගිහිල්ලා කෙලින්ම කැඳ ගහේ දැන් නෝමල් බරුවක්වත් දාන්න නැතුව තමයි දාලා තියෙන්නේ. බලමු. එතන තමයි අපිට ආදෙක් හදුනා මගුරෙක් කීම ලොකු එකක් එන්න. ආදා කිලෝ 2ක් විතර ඇති.